හැමෝටම සුබ දවසක්. මේක තමයි ටෙක්නිකල් බ්‍රෝ SL ඉතින් ගෙනෙන වෙබ් ඩෙවලොප්මන්ට් වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකකින් වෙබ් ඩෙවලොප්මන්ට් අදාළ ටූල්ස් ඔයාගේ ඩෙස්ක්ටොප් එකට හෝ ලැප්ටොප් එකට සෙටප් කරන්නේ කොහොමද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මීට කලින් වීඩියෝ එකේදී මොකද්ද වෙබ් ඩෙවලොප්මන්ට් කියන්නේ සහ ෆ්‍රොන්ට් එන්ඩ් සහ බැක් එන්ඩ් වෙබ් ඩෙවලොප්මන්ට් ගැන කතා කරා. ඒ වීඩියෝ එක තාමත් බැලුවේ නැත්තම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහින් ඒ වීඩියෝ එක බලන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයා IT කෝඩින් සම්බන්ධ ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට මගේ channel එක වැදගත් වේවි. ඒ හින්දා මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. හොඳ අපි එහෙනම් ඉක්මනට වීඩියෝ එකට යමු. මුලින්ම අපිට කෝඩ් ලියන්න software එකක් download කරගන්න ඕනේ. මම මේ වීඩියෝ සීරීස් එකේ පාවිච්චි කරන්නේ Visual Studio Code කියන software එක. මේක IDE එකක් නෙවෙයි, code editor එකක්. මේක ගොඩක් language support කරන නිසා web development වැඩවලට ගොඩක් ලේසි පාවිච්චි කරන්න. ඒ හින්දා තමයි මම මේකට Visual Studio Code එක පාවිච්චි කරන්නේ. මුලින්ම ඔයාගේ browser එක open කරගෙන VS Code කියලා search කරන්න. ඊට පස්සේ මේ පල්ලයෙන් බලා ගන්න පුළුවන් download කියලා link එකක් තියෙනවා. අන්න ඒක උඩ click කරන්න. ක්ලික් කරාම මෙන්න මේ වගේ පේජ් එකක් තමයි ලෝඩ් වෙන්නේ. ඔයාගේ ඔපරේටින් සිස්ටම් එක අනුව අවශ්‍ය ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. මම පාවිච්චි කරන්නේ මෙතන Windows ඉඳලා. එතන Windows ෆයිල් එක ක්ලික් කරලා ඒක ඩවුන්ලෝඩ් කරගන්නවා. එතකොට මේ වගේ පේජ් එකක් ලෝඩ් වෙයි. ඊට පස්සේ මේ ෆයිල් එක සේව් වෙන්න ඕනි පාත් එක අහනවා. එතනින් ඔයා හරි පාත් එක දීලා මෙතන සේව් කරන්න. එතකොට මේ පාත් එකට exe ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙයි. මම දැනටවත් ඒක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ආයෙවතාවක් ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නැහැ. ඔයා setup ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ ෆයිල් එක්ස්ප්ලෝරර් එකෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ run කියන බටන් එකක් එනවා. අන්න ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන agreement එක accept කරන්න. ඊට පස්සේ ඔයාලට මේ desktop එකේ shortcut එක create කරන්න ඕන නම් මේකට ටික් එකක් දාලා next ගිහිල්ලා install කරන්න තියෙනවා. මම මේක දැන්නමත් install කරලා තියෙන ඉඳන් නැවත තවක් install කරන්න යන්නේ නැහැ. ඔයා පළවෙනි වතාවට install කරන්න සමහරවිට මේක install කරන path එක හයි. ඒතර ඒ path එක හරියට දීලා install කරන්න තමයි තියෙන්නේ. මම දැනටමත් install කරලා තියෙන හින්දා ඒක open කරලා පෙන්නන්න කොහොමද වැඩ කරන්නේ කියලා. Visual Studio එක install කරාට පස්සේ ඒක open කරාම මේ විදිහේ window එකක් තමයි මුල් වතාවට open වෙන්නේ. ඊළඟට තියෙන්නේ කෝඩ් ලියන්න අවශ්‍ය ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එක හදලා කොහොමද ඒක Visual Studio එකෙන් ඕපන් කරන්න කියලා බලන්න. මම මේ විදිහට මුලින්ම ෆයිල් එක්ස්ප්ලෝරර් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඒකේ මම තෝරගත්ත ලොකේෂන් එක ඔයාලට කැමති ලොකේෂන් එකක් තෝරගන්න පුළුවන්. මම තෝරගත්ත ලොකේෂන් එක new folder එකක් create කරනවා. මේ විදිහට right click කරලා new ගිහලා folder එකක් create කරනවා code කියලා. ඊට පස්සේ මේ හදාගත්ත folder එක මම double click කරලා open කරගන්නවා. මේ විදිහට open කරගත්තම මේක උඩින් ඔයාට මේ ලොකේෂන් පාත් එක බලා ගන්න පුළුවන් මේ ෆෝල්ඩර් එක තියෙන. අන්න ඒක කොපි කරගන්න. ඊට පස්සේ VS Code එක ඕපන් කරගන්න. VS Code එක ඕපන් කරගත්තම වම් පැත්තේ පහලින් බලා ගන්න පුළුවන් open folder කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාම මේ විදිහේ ෆයිල් එක්ස්ප්ලෝරර් එකේ වින්ඩෝ එකක් තමයි ඕපන් වෙන්නේ. ඒකේ මේ පාත් එක තියෙනකොට ක්ලික් කරලා කොපි කරගත්ත පාත් එක මෙතන පේස්ට් කරගන්න. ඊට පස්සේ හදාගත්ත ෆෝල්ඩර් එක මෙතනින් බලා ගන්න පුළුවන් සිලෙක්ට් වෙලා තියෙනවා. ඒක select folder කියන එක ක්ලික් කරන්න. එතකොට ඒ folder එක Visual Studio එක හරහා open වෙනවා. ඊට පස්සේ මේකට බලමු කොහොමද HTML ෆයිල් එකක් add කරන්න කියලා. මෙතන ගිහලා මේ new file කියලා තියෙනවා. අන්න ඒක උඩ ක්ලික් කරන්න. මෙතන type කරන්න test.html කියලා මම ෆයිල් එකක් හදනවා test.html කියලා. මෙතන අර හදාගත්ත folder එක පෙන්නනවා. create file දීලා save කරන්න. එතන මේ code කියන folder එකේ test.html කියලා ෆයිල් එකක් හැදිලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊළඟට මේ code run කරන්න HTML, CSS, JavaScript code run කරන්න තව extension කිහිපයක් VS Code එකට add කරගන්න ඕනි. ඒ ටික add කරන්නේ කොහොමද කියලා ඊළඟට බලමු. Visual Studio එකේ වම් පැත්තේ ඔයාට extension icon එක බලා ගන්න පුළුවන්. මුලින් මේක උඩ click කරන්න. ඊට පස්සේ මෙතනින් මුලින්ම open in browser කියලා search කරන්න. එතකොට මෙන්න මේ වගේ එක්ස්ටෙන්ෂන් එකක් බලා ගන්න පුළුවන්. මේක මෙතනින් ඉන්ස්ටෝල් කරගන්න. මම දැනටමත් ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා නැවත ඉන්ස්ටෝල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට මෙන්න මේ එක්ස්ටෙන්ෂන් ටිකත් ඔයාගේ VS Code එකට ඇඩ් කරගන්න ඕනේ.
JavaScript කියන මෙන්න මේ එක්ස්ටේෂන් එක. මෙන්න මේ නම මෙතන සර්ච් බාර් එකේ ටයිප් කරලා ඒකත් ඔයාගේ VS Code එකට ඉන්ස්ටෝල් කරගන්න. ඊළඟට මේ HTML CSS support කියන එක්ස්ටේෂන් එකත් ඔයාගේ VS Code එකට ඉන්ස්ටෝල් කරගන්න. මේ ටික හරිය විදිහට ඉන්ස්ටෝල් කරලා මුලින්ම අපි හදාගත්ත HTML ෆයිල් එක ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු sample code එකක් දාලා run වෙනවද කියලා. එක්ස්ටේෂන් ටික හරියට ඉන්ස්ටෝල් කරලා ඊට පස්සේ අපි හදාගත්ත HTML ෆයිල් එකේ කෝඩ් එකක් රන් කරලා බලමු හරියට රන් වෙනවද කියලා. මම මෙතනට sample code එකක් ඇඩ් කරගන්නවා. මේ කෝඩ් වැඩ කරන විදිහ මම පස්සේ පැහැදිලි කරන්න. දැන්ට මේක රන් වෙනවද කියලා බලන්න විතරයි මේ කෝඩ් එක දාලා රන් කරන්නේ. මේ විදිහට කෝඩ් එක ඇඩ් කරගත්තට පස්සේ මේ උඩින් ටැබ් එකේ බලා ගන්න පුළුවන් අපේ ෆයිල් එකේ නම html.test.html කියලා. මේක උඩ right click කරන්න. right click කරලා open in default browser කියන එකට click කරන්න. එතකොට හදාගත්ත web එක මෙතනින් load එකක්. මෙතන කිසිම text එකක් දාලා නැහැ. ඒක තමයි මොකුත් print වෙන්නේ නැත්තේ. අපි text එකක් දාලා බලමු මොකක් හරි print වෙනවද කියලා. මම text එකක් දාගත්ත hello world කියලා. ඒක දාගත්ත මෙතන print වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරේ front end web developing වලට අදාළ tools ටික setup කරන විදිය විතරයි. අපි back end web developing ගැන කතා කරනකොට ඊට අදාළ tools setup කරන විදිය කතා කරමු. අපි ඊළඟ වීඩියෝ එකකින් HTML code ලියන්න පටන් ගන්නවා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් like කරන්න, මගේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. හොඳයි අපි ඉක්මනට ඊළඟ වීඩියෝ එකකින් හමු.